හලෝ ගයිස් මං අදාවේ ජාතක කතා වස්තුවක් ඔයාලට කියන්න. මේ ඉන්නේ කල රන්න සූරයෝ වුණු වේගසුම්මනයි නන්දි මිච්චයි. හරිසෝ දවල ඕකේ හරි වැල් පයිල් එපා දෙන් අපි වීඩියෝ කරයමු අලුත් එක අලුත් මේක හරිද අපි යමු අලුත් නෑම යරක කෑල්ලන්න හරිද. අද සතුටින් අපි පටන් ගත්තා එදා නවත්තපු දැනට චුට්ටක් මෙහිවෙලා ඇති ගණන් ගන්න එපා හිම තමා. හරි එංකෝමරි මං සීන් එක වැට ගහගත්තා. මොකද බේස් එක ගහන්න කලින් බේස් එක වටේ නිකන් අර වැටක් ඔය කරලා ඉන්න ගහගත්තොත් නිකන් හොඳයි නිකන් අර බේස් එක හදන ප්ලේස් එක වගේ නිකන් අඩු එක වටේ බේස් එක හදන ප්ලේස් එක සූපිරියක් තමයි අයියේ කොර කොහොම හරි ටූල් ටිකක් හදාගත්තා. ටූල් කියන්නත් බෑ මං කියන්නේ මේ ටූල් නෙමෙයි වැටවල් හරිද ටූල්ත් හදාගත්තා ටික අර දා හැදුව ටිකම තමයි හරිද. කොහරි වැට දිගටම ගහන් ගියා මුහුදි දැම්මට හායි කිව්ව සත්තු වගේක් මම දැක්කා. සැලුන් නෑ මං ඒත් වැට ගැහුවා. මං හරි වැදගත් දක්ෂ කොල්ලෙක් දැක්කනේ හැකියා. පොඩි ප්‍රශ්නයක් තියෙනවා අද නිකන් එන 아무තු වීඩියෝ කරන්න අනේ මන්ද හිතා ගන්න බෑ. හරිසෝ කට් මගේ ට කපනමු ගතිය දෙන් හරියා දෙන් සීරියස් වෙලා ඉන්නේ අය කොහොම හරි මම ඊට පස්සේ ගහගත්තා ටෙස්ට් එක ඊට පස්සේ ගහගත්තා මොකද්ද ඉන්වෙන්ටරි මොකක්ද ඉන්වෙන්ටරි නේ ඔට කියන්නේ මොකද්ද කියන්නේ මොකක්ද ඒකේ නම ටෙස්ට් එක ඉන්වෙන්ටරි අයියෝ මේ වතන ඔක්කොම පැටලෙනවා බා. හරි කොහොම හරි ටෙස්ට් එක ගහලා මගේ අනවශ්‍ය බඩු ටික ඒකට දාලා මං ගියා ආයි එලියට ගිහිල්ලා මොන හරි කරන්න කියලා හැදුවේ. පස්සේ මතක් වුණා ඕනි කියලා මට ස්ටෝන් සහ වුඩ් ඉඳා කෙලින්ම වුඩ් කියන්නේ නේද වුඩ් හරි මොනවා හරි කොහොම හරි මං ගස් ටිකක් අදත් කපා ගත්තා. මාගේ ලස්සන සලදලලා මොඩ් එක දිනවා ගස් එකපාරක් කැපුව ගමන් බිමට සමතලා වෙනවා. හරි සතුටුයි. එන ආසාවෙන් ගස් ටික කපන් ගියා. වන විනාශයට තිත කිව්වට වන විනාශයේ ඉතාමත් සුන්දරාකාරයට මා සිදු කරා. අසුන්දරාකාරය සිදු කරන ගොඩක් පුද්ගලයන් අතර සුන්දරාකාරය ලෙස වන විනාශය කරපු මට හරිනම් සුමති සම්මානයක් දෙන්න ඕනි. මෙව්වා එන අමාරු වැඩ. කොහොම හරි ගස් තුනක් දෙකක් කපාගෙන ඊට පස්සේ දෙකක් තුනක් ආයි පාරක් කපා ගත්තා. හරිද ඒක තව කපා ගත්තා. ඒ කියන්නේ ගහේ ඉතුරු කඳවල් ටික හරි උඹලගේ කැත හිතුවා කැත හිතුවා මේ හිම බෑ ඌව කරන්න බෑ. හරි කොහොම හරි මම ගහ කපා ගත්තා. ඒ ගහ හරි අමුතු ඒ ගහ වැටුන්නේ නැහැ. හරිද ඒක නිකන් බග් වෙලා වගේ මම හිතන්නේ මොඩ් එක බග් වෙලා දන්නවනේ. ඊට පස්සේ මම ගස් ටික කපාගෙන ආයි ගියා මගේ ගේ හදන එක පැත්තට. මම කලින් වීඩියෝ එකේ දාලා ඇති thumbnail එකට day 1 කියලා. හරිද? ඒ day 1 කියලා දැම්මට ඒක day 1 එකකින් නෙමෙයි. හරිද? ඒ එකක්වත් මේ ඔය ඔක්කොම එක දවසේ. හරිද? එක දවසේ කියන්නේ මෙහිමයි. ගේ හදන එක එහෙම එක දවසින් කරේ නෑ. දවස් 3-4ක් ගියා ඒකට. ඒ කියන්නේ Minecraft එකෙන්. හරිද? දවස් 3-4ක් ගියා. ඒත් මන් දැම්මේ day 1 කියලා අර පොඩ්ඩක් පැටලිලා. ගණන් ගන්න එපා. කොහොම හරි මංගේ හදන්න ඕන කරන ඔක්කොම සැප්ලින් අනම්මනන් අරන් ඇවිල්ලා ඔක්කොම මොනවද ඉව්ව කරලා හදාගත්තා. කොටලි ලී කොට කොටලි වගේ හදාගත්තා. හරි කොහොම හරි වැඩි ඉව්ව ටික දැම්මා. ඒ කියන්නේ අනවශ්‍ය ඉව්ව කියලා හිතෙන ඉව්ව ටික දැම්මා ටෙස්ට් එකට. ඊට පස්සේ ආයි පාරක් හදාගත්තා. මොනවද බං මේ සැප්ලින් හරි මොනවා හරි කොහොමරි හදාගත්තා. ඊට පස්සේ ආයි එකම කරා පිස්සෙක් කියන්නේ අමු පිස්සා. හරි ගණන් ගන්න එපා. ඊට පස්සේ ආයි ගේ හදන පැත්තට ගියා. කෙලින්ම ගෙන් හදන්න යන්නේ නිකන් උසර ගහලා නිකන් දට්ට උසර ගහන සීන් එකක් හදන්න යන්නේ නිකන් කියලා හිතුවට බලන් යදි තේරෙයි මං හැදලා තියෙන්නේ මොකද්ද කියලා මටවත් අඩුම තේරුන්නේ නැහැ. මොකද මං උඩ ගෙවල් හදනකොට දක්ෂ පොළොව යට ගෙවල් හදන්නේ. හරි මෝඩ යකෙක් කියන්නේ නිකන්ද කිව්වොත් මම අන්තිමේට හදලා තියෙන ගේ ඌවත් දන්නේ. ඒ තරම් සුපිරි ගයක් හදලා තියෙන්නේ. ඒ ගෙදරත් භාගයයි හැදුවේ. ගණන් ගන්න එපා එහෙම තමයි. භාග ගෙවල් ඔක්කොම.
ස්පීඩ් රන් කළා දාලා තියෙන්නේ ගණන් ගන්න එපා ඒක. ඔව් ගණන් ගන්න එපා. ඒ තුන්වෙනි වීඩියෝ එක කොහෙද මගේ ඉතින් ගණන් ගන්න එපා කොහොමද. හරි. කොහොමන්නේ අර උඩ තට්ටුවේ සීන් එක ගහන්න ඕන හින්දා නිකන් උඩට පඩි පෙල්ලකුත් ගැහුවා අන්තිමේට. ඊට පස්සේ වටේට නිකන් ගැහුවා නිකන් අර ගේ නිකන් යට බේස්මන්ට් එක වගේ ලයින් එකක් එන්න ඕන හින්දා. එහෙම හිකුත් ගැහුවා සරසර ගාලා. ගහන් ගියා ඊට පස්සේ එහෙන ගුණා කියලා හිතුණා වහින්නත් වගේ නෙමෙයි නිකන් ඉර බහිනවා මට කෙලවෙන තැන ආසන්නයි කියලා තේරිච්ච හින්දා නිදා ගන්න ගියා. මොකද ඒක රදවුරුම් පවා කියලා තියෙනවා නිදා ගන්න නැතුව වැඩ කරන්න එපා කියලා. හින්ද හොඳට නිදියලා ඊට පස්සේ අය ගිහිල්ලා ගේ වටේ ගහගත්තා බිත්ති 4. මොකද බිත්ති 4ක් මැද තියෙන ගයක් තමයි ආරක්ෂිත ආරක්ෂිතවත් නෙමෙයි. එතකොට නිකන් මොකක්ද එකක් වගේ නිකන් නැත්තම් බිත්ති නැතුව ගයක් ගැහුවොත් නිකන් එහෙම ගෙවල් එහෙම හරි කොහොම හරි රැකපයින්නවා කොහොම හරි ආයි ගහන් ගියා නිකන් උතර දෙන්න ඕන හින්දා ගැහුවා. ගැහුවෝ කනවනේ ඉතින් බෑනේ. හරි කොහොම හරි ඊට පස්සේ නිකන් ඇතුලේ නිකන් අර නිකන් හිතුවා නිකන් ලයින් එකක් ගහලා නිකන් නෙව් එකක් වගේ එකක් හදන්න නිකන්. හරි කරුමෙටම කියන්නේ ඊට පස්සේ පිස්සෙක් වගේ දැකලුවා එක තැනක අර බ්ලොග් එක ගහගන්න බැරුව මොකද්ද ටෙස්ට් එකද මොකද්ද ටෙස්ට් නෙමෙයි කියන්නේ මොකක් හරි වෙන නමක් කියනවා මට මතක නෑ ඔයගේ නම. කොහොම හරි ඒක ගහගෙන පිස්සුවක් කෙලිය එතන. ඊට පස්සේ අයිස් හැදුවා ගිහිල්ලා ස්ටික් ටිකක්. මොකද මට ඕන වුණා සවලක්. මොකද ඔතන පොළව හාරලා මේ ඒක යටට දාන්න හිටියේ මේ මොකද වැඩ කියන්නේ වුඩ් නේද ඒවට කියන්නේ. කොහොම හරි සැප්ලින් හරි වුඩ් හරි මම මතක නෑ සැප්ලින් නෙමෙයි වුඩ් හරි කොහොම හරි ඊට පස්සේ මම කොනක ඉඳලා පටන් ගත්තා හාරන වැඩි. හාරනවා කියන එකත් හරිම සුපිරි. හාරනවා දිගටම හාරනවා දිගට මේ වීඩියෝ එක මම ස්පීඩ් රන් කරා ටිකක්. ඊට පස්සේ ආයෙ අර වහපු වල මට හම්බුණා. මොකද වහපු වල අරින්න අපිමයි කියලා අහලා තිබ්බේ නෑ මම. ඒක මම අද දැනගත්තා. ඇරියා කොහොම හරි වලත්. තව ටිකකින් ඒක ඉන්නේ කාමට ගහන්න ඉන්නේ නෑ. මොකද මම උට ගැහුනේ නෑ තාම. ඊට පස්සේ පාඩුවේ හිටු මම ගිහිල්ලා නිකන් පිස්සෙක් වගේ ඩේට් බොක් දාලා ඉවරලා අරකට ගත්තා මොනවද දිව්වා වගේ අත්තව. ඩේට් ගන්තා හරි ඩේට් අරගත්තා දැම්ම අරකට අර තිබ්බ සැප්ලින්ද මොකද කියන රෙද්දව. හරිද? ඒ නම් මතක වෙනවා. හරි ඒක ගණන් ගන්න එපා කොහොමද වීඩියෝ ඊටු ටික දාද්දි ඔබගේ නම් මට නිකම්ම මතක හිටියි කියලා මම හිතනවා. කොහොම හරි අරු මගේ ඩේට් බ්ලොග් එකක් ඉස්සුවා මට මලපයින්නා මගේ වුවා ඒ එහෙම අල්ලන්න දෙන්න බෑ මොකිටවත්. ඒවා මගේ වුවා මට අනික මම වීඩියෝ ඉවරලා ටිකක් කියවුවා කියලා මට තේරුණා. මොකද මම පස්සේ බලද්දි වීඩියෝ ඉවර වෙලා. හරි කොහොම හරි මම මේකේ අනිත් පාර්ට් එක ඒ කියන්නේ එකේ දෙකේ එක නෙමෙයි එකේ ඔක්කොම 3 4 එහෙම ගේන්නේ. හරිද? මොකද ඩියර් නෑ ඒකයි. පුළුවන් නම් සබ් එකක් දාගෙන ලයික් එකක් දාගෙන කමෙන්ට් එකක් දාන්න ඵලයන්.